Hi friends, welcome back to my YouTube channel. I'm Chatu. හැමදාම දෙයට හරන ගමන් මම දකින ආසම දෙයක් තමයි මේ වගේ පුංචි අලම්ම උදෙන්ම දකිනවා කියන මම නම් ඒක සලකන මගේ ජීවිතේ සුබ සලකුණක් විදිහට හරිම ආස හිතෙනවා. හැමදාම දෙයට මම අනිවාර්යෙන්ම මෙතන බලනවා. කැම කණ්ඩ ගිරව් විතරක් නෙමෙයි සායන කුරුල්ල ප්‍රමාණයක් කියනවා. කහ කුරුල්ලෝ, මයිනෝ, දෙමලිච්චෝ ඒ වගේ පුංචි සතු වගේ වගේම ලේනුත් එනවා. හරිම කියුට්. ඇත්තටම මේගොල්ලෝ සමහර වෙලාවට මේ කියන්නේ එකම වර්ගයන් මේ විවිධ වර්ගවල. කියන්නේ ගිරව්, ලේනු ඔක්කොම එකට නම් කැම ගන්නවා පුදුම සමගියක් තියෙන්නේ. ඇත්තටම සමහර වෙලාවට හිතනවා මිනිසුන්ට වඩා කොච්චර හොඳ ගතිගුණ මේ ලස්සන සත්තුන්ට තියෙනවද කියලා. Paint me a scene, steady in color, the way that you see, the way you see it. Don't you wish that I could give you everything? අද මම ඔයාලට අරගෙන ආවේ ෂෝට් මිනි ව්ලොග් එකක්. හොඟ දවසකින් මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා YouTube එකට. ඉතින් මම අද හිතුවා මේක තමයි හොඳම දවස කියලා. උදෙන්ම හැරුණ ගමන් මම හරිම ආසයි මේ වගේ හස දිහා බලන් ඉන්න. ඇත්තටම හස ලස්සන තියෙන හැම වෙලාවෙම මම පුංචි වීඩියෝ ක්ලිප් එකක්, ෆොටෝග්‍රාෆ් එකක් අනිවාර්යෙන්ම ගන්නවා. අද නම් ටිකක් වහින්න වගේ. අද වහින්න තෙන් නිසා මම හිතුවා සීතලටත් එක්ක පොකුරු වදමල් ගහේ මලුත් ගොඩක් පිපිලා තියෙන නිසා අද පොකුරු වද බීම් එකක් හදන්න. ගොඩක් අය දන්නවා හිබිස්කස් ටී එක ගැන නම්. මම දැන් ගන්නේ පොකුරු වදමල් දෙකක් මේක හදන්න. ටිකක් අරගෙන මේකේ තියෙන වදමලේ පෙති ටික හොඳ භාජනයකට, පිරිසිදු භාජනයකට දාගෙන මෙහෙම කෙනෙක් කඩාගෙන දාගන්නවා. ඊට පස්සේ හොඳ පිරිසිදු වතුර ටිකකින් දෙතුන් පාරක් හොඳට පිරිසිදු කරගන්න ඕනේ මේ පෙති. මොකද මේ පෙතිවල පුංචි සත්තු, මේ රේණු වල එහෙම සත්තු ඉන්න පුළුවන්. ඉතින් හොඳට තුන් පාරක් විතර මේක වතුරෙන් හොද ගන්න ඕනේ. අද වෙනකොට ලෝකේ ගොඩාක් රටවල මේ පොකුරු වද එහෙම නැත්නම් හිබිස්කස් ෆ්ලවර් ටී එක ගොඩාක් ජනප්‍රියයි. මේ හිබිස්කස් ෆ්ලවර් එකෙන් ගොඩාක් ශරීරයට හොඳ දේවල් ගන්න පුළුවන්. ඇත්තටම අපේ හිස කෙස් වර්ධනයට, ඒ වගේම පෝෂණයට, රුධිර පීඩනය පාලනය කරගන්න, හෘද රෝග අවදානම අඩු කරගන්න, ඒ වගේම කොලෙස්ටරෝල් අඩු කිරීමටත්, ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න මේ හිබිස්කස් ෆ්ලවර් එක ගොඩාක් උපකාරී වෙනවා. ලංකාවේ අපි කියන්නේ මේකට වද කියලා. වදමල වගේම තමයි මේ පොකුරු වද කියන එකත්. ලංකාවේ හිබිස්කස් ෆ්ලවර් එකේ එහෙම නැත්නම් වදමලේ තවත් ප්‍රභේදයක් තමයි මේ පොකුරු වදමල කියන්නේ. අපි මේ විදිහට පිරිසිදු කරගත්ත වදමලේ පෙති ටිකට අපි දැන් හොඳටම උතුරගත්ත උණු වතුර ටිකක් දාගන්නවා. Tamanට ඇති ප්‍රමාණයට දාගත්ත නැති මේ වදමලේ පෙති ටික වැහෙන තරමට. වදමල් පානය මේ වගේම තමයි නොයෙක් විදිහට හදනවා. ටී එකක් විදිහටත් මේක හදාගන්න පුළුවන්. මෙහෙම තමයි මම නම් හදන්නේ. ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. හිබිස්කස් ඩ්‍රින්ක් එක කොහොම හැදුවත් මේකේ තියෙන බෙනිෆිට්ස් වල වෙනසක් නම් වෙන්නේ නැහැ. A few moments later. වදමල් පෙති වලට උණු වතුර දාලා විනාඩි 20ක් විතර මම මේක හොඳට වහලා තිබ්බා. ඊට පස්සේ මේ විදිහට අපිට කැමති අවශ්‍ය භාජනයකට පෙනේරයක් තියලා පෙරා ගන්න තමයි තියෙන්නේ. මෙහෙම පෙරා ගත්තට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට ලුණු, සීනි, ඒ වගේම දෙහි බිඳු කීපයක් දාගෙන අපිට බීමට ගන්න පුළුවන්. අමතක නොකර අයිස් කියුබ් කීපයකුත් එකතු කරගන්න.
මට දවසට තියෙන වැඩවලින් විශේෂම වැඩක් තමයි අපේ මේ පුංචාලෝ රොකීගේ කෝලම් බලන එක. එයා ආසම දෙයක් තමයි වැස්ස දවස්වලට මේ වගේ මේ තෙතපස් තියෙන තැන්වල ගිහිල්ලා නිදාගෙන ඉන්න එක. සිරිමත් වගේ හිටියට මෙයා හරිම දඟමල්ලා. මේ පාර බුක් ෆෙයාර් ගිහින් පොත් ගත්තට තාම එක පොතක්වත් කියවලා නම් ඉවර කරේ නැහැ. මට හිතුණා අද ඒකට හොඳම දවස කියලා. අපි බලමු මොකද්ද මම අද කියවන පොත කියලා. මහින්ද ප්‍රසාද් මස්සිමලසගේ මයිමාර් ප්‍රසංගය කියන මැජිකල් බුක් එක තමයි මම අද කියවන්නේ යන්නේ. අද වගේ වැස්ස දවසක උණු මොණු කෝපි කෝප්පයකුත් එක්ක කියවන්න ලස්සනම පොතක් තමයි මේ. ඔයා දන්නවද පුංචි මයිමාර ළමයෝ? ඔයා නිකම්ම මයිමාර ළමයෙක් එහෙම නෙමෙයි. කුතුහලය මිස්ටර් චමත්කාරයේ පිරුණු මාරම මයිමාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සන මයිමාර ප්‍රසංග පවත්වන්න. එහෙනම් මං ගිහින් එන්නම් මයිමාර ළමයෝ. මස්සිමලසේගේ පොත්වලින් මම තව ආසම පොතක් තමයි සෙන්කොට්ටා. ඉතින් අද ඉඳන් මගේ ෆේවරිට් ලිස්ට් එකට මයිමාර ප්‍රසංගයත් එකතු වුණා. ඔයාලා අනිවාර්යෙන්ම කියලා බලන්න. ඒක මාර අමුතුම ෆීලිං එකක්. ලෝකයේ සමහර කතන්දරවල ඉගෙනම මකලම දාන්න කාලේ නොයෙක් දේ කරනවා. කාලේ නොයෙක් දේ අපිට හිමි කරනවා වගේම අහිමි කරනවා. ඒකයි ජීවිතය. බිමට බරවුන් මේ පුංචි මාළුයි අහස කඩු වලාකුලේ කියන්නේව වැස්ස කතලන්ඩ එනවා කියලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඉක්මනින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Stay tuned. Bye.